ඔයා මේ වීඩියෝ එක බලනව නේද? ඔයා දන්නවද ඔයා කොච්චර වාසනාවන්තද කියලා? ඇයි මං එහෙම කියන්නේ? හිතවතුනි ඔය ඊශ්‍රායලයේ ගාසා තීරේ හොය වගේ වෙන ආකාරයක යුදමය තත්ත්වයන් පවතින පළාතක හිටපු මිනිස්සු දැන් කියනවනේ සාමයක් ආවයි කියලා. ඒ මිනිස්සුන්ට ඔබ හිතනවද මේ විදිහට ෆෝන් එකක් අතේ තියාගෙන ඔයා වගේ නිදහසේ ෆෝන් එකේ තියෙන දේවල් බල බල ඉන්න වෙලාවක් තිබ්බා කියලා? ආ? ඒ වගේ හිතේ නිදහසක් අඩුම ගානේ. ඒ වගේ වෙලාවක්, ඒ වගේ ෆෝන් එකක්, ඒ වගේ තැනක් අඩු ගානේ. හිතුවත මේ මිනිස්සුන්ට ඒවා හීන. ඒ දන්නවද? ඒ තරම් ජීවිතය ගැන බයෙන් මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ වගේ තව රටවල් ගණනාවක් ලෝකේ තියෙනවා. මේ වෙනකොට තාම කාලා නැහැ. මේ මිනිස්සු සමහරට වේලක් දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. සමහරට නිදා ගන්න තැනක් නැහැ. ෆෝන් එකක් තියා අඩු ගන්න ඉගෙන ගන්න පොතක් පතක්වත් නැහැ. ලංකාවම ගන්නකො. ලංකාවේ කොච්චර ඉන්නවද ඒ වගේ දුක්ඛිත මිනිස්සු. ඒ අතරේ ඔයා ස්මාර්ට් ෆෝන් එකක් තියාගෙන මේ වගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ ඔයා කොච්චර වාසනාවන්තද. අපිට එහෙම හිතෙන්නේ නැහනේ. අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට හිතෙන අයියෝ අපිට මොකුත් නැහැ. මේ මට බෑ මට මොකුත්ම නැහැ. එහෙමමයි හිතෙන්නේ. ඒවට හිතවලුනේ. ඒක තීරණය වෙන්නේ අපිව කම්පෙයාර් කරන්න කාත් එක්කද කියන එකත් එක්ක. ඔව් ලෝකයේත් එක්ක කම්පෙයාර් කරන්න. සල්ලි තියෙන මිනිස්සුත් එක්ක කම්පෙයාර් කරන්න හොඳයි. හැබැයි ඔයාව පල්ලෙහාට දාගන්න නෙමෙයි ඔයාව එතනට අරගෙන යන්න. ඒ වගේම බලන්න ලෝකේ ඉන්න අනෙක් මිනිස්සුන්ට සාපේක්ෂව ඔයා කොච්චර වාසනාවන්තද මේ වෙලාවේ. ඔයා කොයිතරම් වාසනාවන්තද. මම නම් දවසට වතාවක් මම කොච්චර වාසනාවන්තද කියලා හිතන්න කාලය වෙන් කරගන්න. මම ඇඳුමක් අඳන් ඉන්නවා, මට ඔරලෝසුවක් තියෙනවා, මට ඉන්න තැනක් තියෙනවා, මට කියවන්න පොත් තියෙනවා, මට ඔයාලට කතා කරන්න පුළුවන්, මට ඔයාලව පේනවා. මේ වගේ විවිධ කාරණාවන් ගැන මම හිතලා සතුටු වෙනවා. ජීවිතේ ගොඩාක් සතුටින් ගත කරන්න මේ පුරුද්ද වටිනවා. try කරලා බලන්න. ඉවරයි.